29 and I find myself wondering what did happen to Hi everyone, welcome back to Amanya Vlogs. ඉතින් මුලින්ම විශ් කරනවා wish a happy new year. මේ ලැබුවා වූ 2026 අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ vlog එක ඇවිල්ලා මම ඇත්තටම ගිය ජුලයි වල කරපු vlog එකක් මගේ යාළුවෙක්ව සර්ප්‍රයිස් කරන්න අපි ගියා ට්‍රින්කෝ මලි. ඉතින් අපි බලමු එහෙ ගිහිල්ලා මොනවද වුනේ කියලා. ना जाए प्यार तुमसे मुझे कर देगा बर्बाद इश्क मुझे हो ना जाए प्यार तुमसे मुझे बेहद बेशुमार तुमसे ඉතින් ඔන්න ඔය විදිහට අපිට යාළුවොත් හම්බ වෙවි. අපි දැන් මේ ට්‍රින්කෝ යන ගමන් තමයි ඉන්නේ. අපි ගියේ අතනම ජූලි 26 අපේ බෝඩි මේ සෙට් එක තමයි ගියේ. ඉතින් බෝඩි මේ මගේ රූම් එකේ කලින් හිටපු නංගිගේ බර්ත්ඩේ එක තමයි තියෙන්නේ. ඉතින් එයා දැන් ඉන්නේ ට්‍රින්කෝ වල. ඉතින් අපි එයාගේ බර්ත්ඩේ එකට එයාගේ අප්පච්චි ඒ අංකල් එයාව සර්ප්‍රයිස් කරන්න ඕනේ කිව්වා. ඊට පස්සේ අපේ සෙට් එකත් අඳ ගහගෙන අපි එදා ගියා. මේ තියන්නේ අපේ එදා සර්ප්‍රයිස් පාර්ටි එක තිබ්බ ප්ලේස් එක. ඉතින් අපි හවස 5ට විතර තමයි එදා එතනට ගියේ. අපි මුලින්ම ගියේ මේ ප්ලේස් එකට ගිහිල්ලා නංගිව සර්ප්‍රයිස් කරන්න අපි එතන ඩෙකෝරේට් කරා. ඉතින් ඒ නංගි අංකල් එනවා කියලාවත් අපි එනවා කියලාත් කවුරුවත් දැනන් හිටියේ නැහැ. නංගි යාගේ අම්මී එයාව එදා ෂූට් එකකට ගිහින් තිබ්බා. ඊට පස්සේ අපි එයාව පාටි එකක් දෙන්න මෙතෙන් එක්කන් එනවා කියලා තමයි කියලා තිබ්බේ. ඉතින් අපි ඔක්කොම උදේ කිය පාරේ හැමම ඔතෙන් ගිහිල්ලා එතන ඩෙකෝස් කරලා අපි හැමම චේන්ජ් කරන් ඉන්න දැන් මේ යන ගමන් ඉන්නේ. අපි දැන් කරන්නේ දෙකක් ඉතුරුලා tie බැලුම් හරි සෝචනීයයි. අපි දැන් ලෑස්ති වෙනවා. අපි දැන් ලෑස්ති වෙන තමයි යන්නේ. දැන් ලෑස්ති වෙලා එනවා බර්ත්ඩේ පාටියට. ඉතින් අපි පුළුවන් විදිහට මේ දෙක අපි ඩෙකරේට් කරා. අපි වෙඩින් ප්ලෑනින් මේ සරි බර්ත්ඩේ ප්ලෑනින් මේකක් පටන් ගන්න ඉන්නේ. අයියෝ මේ කේක් එක ළමයි happy birthday. ඉතින් ඔතන එන කෑල්ල නැහැ ක්ලිප් එක. ඉතින් නාගි ඇත්තටම ගොඩක් සර්ප්‍රයිස් වුණා. එයා ගොඩක් එතන ඉමෝෂනල් වුණා. මොකද එයා හිතලා නැහැ එයාගේ අප්පච්චියි කියලා. එයාව බලන්න මේ මොකද අංකල් ඉන්නේ කුරුණෑගල ඒගොල්ලන්ගේ වැඩ කරගෙන. ඉතින් අපේ සර්ප්‍රයිස් එක සාර්ථක වුණා. නංගි මේ පැත්ත බලන ලස්සන දිනා එන්න. ඉතින් අපි ওই විදිහට බර්ත්ඩේ කේක් එක කප් කරලා ඊට පස්සේ අපි අපේ ඩිනර් එක ගන්න තමයි ඔය ගියේ. ඉතින් අපි ඒ ප්ලේස් එකම තමයි අපේ ඩිනර් එක ඕඩර් කරේ අංකල්ලා. ඉතින් අපි අපේ පාටි එක දාලා පොඩක් හයිය ගහලා කාලේ ඉවර වෙලා අපි අපේ ඩාන්සින් ෆ්ලෝර් එකත් ඕපන් කරා. චුට්ටක් ඉන්නකෝ ඔයාලා අපි ඩාන්ස් කරපු විදිහ බලන්න.
ඇත්තටම මට මේ ප්ලේස් එකේ නේම් එක මතක නැහැ. ට්‍රින්කෝ වල එතන හාබ් එක හරියම තමා තියෙන ওই ප්ලේස් එක. ඇත්තටම ඒක නයිට් අවුට් වල නයිට් මහරි පාටිස් ගන්න ඇත්තට මේ ප්ලේස් එක නම් මරු. හැබැයි චුට්ටක් ප්‍රයිසස් නම් අෆෝඩබල් නැහැ. ඒ වුණාට ප්ලේස් එක නම් මාර්ම ලස්සනයි. ඔයාලට පොඩ සවුන්ඩ් එක ක්ලියර් නැතුව ඇති. මොකද මාරම හුළඟක් තිබ්බේ ප්ලේස් එකට. ඒක මෙතන අර දෙපැත්තේ තියෙන මුහුද නිසා වෙන්නේ නැති මේ මාරම හුළඟක්. ඔයාලා කියන්නේ අපි ඩෙකෝ එක කරද්දි ඩෙකොරේට් කරද්දි බැලුන්ස් මාර විදිහට එහෙම ගියා. අපි බොහොම වාරෙන් ওই ටික ඔතන ඇතරම් බැන්දේ බැලුන්ස් ටිකේ කණු වල. ඉතින් ඔන්න ඔය විදිහ ෆනි තින්ග්ස් උත් වුණා උතන. ඉතින් ඔය විදිහට තමයි එදා එයාගේ පාටි එක දවස් ඉවර වුණේ. අපි දැන් බලමු day 2 එකේ මොකද වෙන්නේ කියලා. ඉතින් අපි එදා නැවතලා හිටියත් අපේ ඒ නංගිලාගේ ගෙස්ට් හවුස් එකේ. ඉතින් ඒක නැවතලා ඉඳලා අපි තීරණය කරා සෙකන්ඩ් ඩේ එකේ අපි කොහේ ට්‍රැවල් කරනවා කියලා ට්‍රින්කෝවට. ඉතින් අපි මුලින්ම ආවා ට්‍රින්කෝ වල පබ්ලික් බීච් එකට. ඉතින් අපි මුලින්ම කරේ පොඩි ටික්ටොක් වීඩියෝස් ටිකක් ගත්ත එක. ඉතින් ඊට පස්සේ අපි චුට්ටක් බීච් එකට වෙලා හිටියා. I know you told your friend you're not okay. Tell me what's wrong and why you never said you felt that way. 'Cause you just stay strong and fake a smile. ඉතින් අපි එදා හවස් වගේ වෙනකම් බීච් එකේ ඉඳලා අපේ ප්ලෑන් එකක් තිබ්බා රෑ වෙලා කෝනේශ්වරම් යන්න. ඉතින් ඊට පස්සේ අපිට අක්කාලා හොටෙල් එකට ගිහිල්ලා චේන්ජ් කරගෙන දැන් මේ යන්නේ කෝනේශ්වරම් කෝවිලට. ඉතින් අපි හවස 6ට වගේ 6ට 4 වගේ තමයි කෝනේශ්වරම් යන්න පිටත් වුණේ හොටෙල් එකකින්. ඉතින් අපි බලමු කෝනේශ්වරම් ගිහිල්ලා අපි ඊට පස්සේ මොකද කරන්න කියලා. ඉතින් අපි එදා ගිය දවසේ ඒගොල්ලන්ගේ කෝවිලේ මොකක් හරි මංගල්‍යයක් තිබ්බා. ඉතින් ඇත්තටම ලයිව් අපිට ඒ ඩාන්සින් අයිටම් එකක් බලා ගන්න පුළුවන් වුණා. මාරම ලස්සනයි. ඉතින් අපි ඊට පස්සේ කෝවිලේ වැඳලා අපි පැයක් විතර කෝවිලේ වෙලා ඉඳලා ආපහු අපි යන්න පිටත් වුණා. ඉතින් අපි ආයෙත් රෑ වෙලාත් අපි සිටි බීච් එකට ආවා.
කියන්නේ මාරම පිස්සුවක් මට තියෙන්නේ බීච් වලට යන්න. ඉතින් මම කියන නිසාම තමයි මේගොල්ලන් එදා බීච් එකට ගියේ. ඉතින් රෑ ඒ බීච් එකට ලයින් වයිබ් එක වෙනම වයිබ් එකක්. ඉතින් මම එතෙන් වෙලා පේනවා අයිස්ක්‍රීම් එකක් කාලා චුට්ටක් බීච් එකට වෙලා ඉඳලා ඊට පස්සේ අපි ආපහු අපේ හොටෙල් එකට ගියා. දැන් යනවා. හායි කියන්න. කොහොම අරන්නේ? කොහොම හායි පේන? හායි. අපි දැන් යන්නේ කොහෙද? අපි යනවා. උණු වතුර වලින් බලන්න. අපි දැන් උණු වතුර වලින් බලන්න යනවා. නෝ පාර තියෙන්නේ. අපිට නාන්න ගම් වෙන්නේ නැහැ නේ. නාන්න වෙන්නේ නැහැ වෙලාවට. මේ වෙලාව අපි 11ට විතර ඇති නිසා රස්නේ නිසා නාන්න වෙන්නේ නැහැ. අපි ගිහින් බලලා එනවා. මංගාව තව ගොඩක් ක්ලිප්ස් තිබ්බා වීඩියෝස් ඒවා ඇත්තටම ෆෝන් එකකින් ඩිලීට් වෙලා මොකද දැන් මාස 4ක් විතර ගිහිල්ලානේ. ඉතින් අපි තුන්වෙනි දවසේ තමයි අපි කියන්නේ අපි හිටපු අන්තිම දවසේ අපි අංකල් එක්ක අපව කොළඹ වෙන පිටත් වුණා. ඉතින් අපි ඒ යන ගමන් අපි හිතුවා උණු වතුර වලින් බලන්න යන්න ඕනේ කියලා. ඉතින් අපි උදෙන්ම ටක් ගාලා ඇස් වෙලා අපි දැන් මේ යන්නේ උණු වතුර වලින් බලන්න. මේ බලන්නකෝ ඒ ගොල්ලන්ගේ යන තැන මේ වගේ කිඹුරෙක් තියාගෙන ඉන්නවා අංකල් කෙනෙක්. අතර මනම් මාර බයයි. ගොඩක් අය එතනේ පිඹුරාව කරේ දාගෙන මේ ෆොටෝස් එහෙම ගත්තේත් මම බය නිසා ගත්තේ නැහැ. අපි කෙලින්ම උණු වතුර වලින් බලන්න ගියා. අපි ඇත්තටම උණු වතුර වලින් බලන්න ගියේ උදේ 11ට වගේ. මොකද අපි වෙලා ගියා ටිකක් රෙඩි වෙලා ඇද්දි. ඇත්තටම අපි කලින් හිතන් හිටියා උණු වතුර වලින් ගිහිලා නාන්න. ඒ වුණාට අපිට ටයිම් එකත් එක්ක ඒක බැරි වුණා. ඊට පස්සේ අපි අංකල් කිව්ව කමක් නෑ ආවේකේ උණු වතුර වලින් ටික හරි බලන්න හරි ගිහිල්ලා යන් කියලා. ඉතින් අපි ඊට පස්සේ යන ගමන්ම උණු වතුර වලින් බලන්නත් ආවා. ඉතින් ඔය විදියට උණු වතුර වලින් බලලා අපි දවල් 12ට විතර තමයි එතනින් එළියට ආවේ. එළියට ගිහම මාරම රස්නේ. ඊට පස්සේ ඔතන තිබ්බ තල් ජූස් විකුණන්න. අතන මං කලින් තල් බීම බීලා තිබ්බේ නැහැ. ඉතින් මට හිතුණා තල් ජූස් එක try කරන්න. ඉතින් ඒ වෙලාව රස්නෙත් එක්ක ඇත්තට මේක මාර මට දැන් හිතෙනවා ඒක ඒ ජූස් එක දැන් තිබ්බනම් කියලා. ඉතින් මම ඒක හදන විදිහත් වීඩියෝ එකක් අරගෙන ඊට පස්සේ රසම රස තල් ජූස් එකක් බිව්වා. ඇත්තටම ඒ ට්‍රිප් එක මාරු. මම මීට කලින් අවුරුදු 5ක් විතර කලින් තමයි අන්තිමට පින්කෝ ගියේ. ඒත් after all of us කොහොමද? ඉතින් ඊට පස්සේ ඒත් ඒ කාලේ අපිට ඇත්තට ෆෝන්ස් එහෙම අපි ඇත්තට යූස් කරේ නැහැ. එතකොට ඔය වගේ වීඩියෝස් මෙමරිස් මං ගාව තිබ්බේ නැහැ. ඉතින් මේ ට්‍රිප් එකේ මට මේ වගේම හරි මෙමරිස් එකක් එකතු කරගන්න පුළුවන් වුණේ. ඒක හරි වටිනවා. මොකද ඇත්තටම මම හිතනවා vlogger කෙනෙක් විදිහට අපිට ජීවිතේ ගොඩක් මෙමරිස් අපි ගාව තියාගන්න පුළුවන්. මොකද අපි නැත්නම් කරන්නේ ටිකක් වීඩියෝස් අරගෙන ඒවා ඒ වෙලාවට බලලා අපි ආයි ඩිලීට් කරලා දාන එකනේ. ඒ වුණාට මෙහෙම vlog එකක් කරන එකෙන් ඒවා අපිට ලයිෆ් ටයිම් තියාගන්න පුළුවන් නේද? කතාවෙන් කතාව කියන්න බැරි නෝනේ. මේ අපි ආවෙලා ඉන්නේ කන්දලේ වැව බලන්න. ඉතින් යන ගමම්ම ඒ යන පාරම තිබෙන නිසා අංකල් අපුව මෙතනටත් එක්කන් ආවා. ඇත්තටම එතනට ගිය
ගියාම හිතුණානේ දවසම මෙතන ඉන්න හිතුණ නම් කියලා. ඒ තරම් ඒ වයිබ් එක ඇත්තටම අමාරු. හරිම කාම් වයිබ් එකක් එතන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ට්‍රික් වල දවස් තුන ගත වුණේ. ඉතින් අපි ඔතන තව වීඩියෝ ක්ලිප්ස් ටිකක් තිබ්බා ඒ උනට ඇත්තටම මිස් වෙලා. අපි ඉතින් කන්තලේ වැව බලලා ඉවර වෙලා අපි කන්තලේ කඩුත් කාලා අපි ඊට පස්සේ අපි ලන්ච් එකත් අරගෙන අපි ආපහු කොළඹ යන්න පිටත් වුණා. ඉතින් මං හිතනවා ඔයාලා මේ vlog එක enjoy කරන්න ඇති කියලා. ඇත්තටම ගිය අවුරුද්දේ vlogs ගොඩක් තිබ්බා කරපු ඒ වුණාට ඒවා මට අප්ලෝඩ් කරගන්න විදිහක් තිබ්බේ නැහැ. තව vlogs දෙක තුනක් එන්න තියෙනවා. ඒ ටිකක් දාලා මේ එකකින් නම් මං අනිවාර්යෙන් පොරොන්දු වෙනවා ඔයාලට weekly අනිවාර්යෙන් vlog එකක් ගේනවා කියලා. So thank you for watching. Bye.